සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාට. සිංහල හින්දු අලුත් අවුරුද්ද සමීපයේම එනකොට තව දවස් දෙකක් වගේ ඇතුළත සියලුම සිංහල ජනතාවට හින්දු අයට සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. මේ සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක අපේ රට තුළ සිද්ධ වෙන විවිධ සංස්කෘතික අංග අපේ රටේ ජනතාව අතර තියෙන සුහදත්වයන්, ලෙන්ගතුකම්, හිතවත්කම් මේ කාරණා නැවත වතාවක් පෝෂණය කරන, ඒ වගේම මේ කාරණා නැවත වතාවක් ඇති කරන සමගිය සමාදානය නැවත අපේ රට තුල ඇති කරන කාලයක් හැටියට තමයි අපි සාමාන්‍යයෙන් මේ බක්මහා මාසය නැත්නම් මේ බක්මහා උලෙල එහෙම නැත්නම් මේ බක්මහා සැනකෙලි කියන දේවල් සාමාන්‍යයෙන් හඳුනාගෙන තියෙන සහ තීරණය කරලා තියෙන අවබෝධ කරගෙන ඉන්නේ. අපි ගොඩක් අය ඒකට කැමති. සිංහල හින්දු අලුත් අවුරුදු දෙනවා කියවම මොනවා වුණත් අපි සියලු දෙනාම තරහ මරහකම් අයින් කරලා නැවත වතාවක් ලෙන්ගතුකම් ඇති කරගෙන හිතවත්කම් ඇති කරගෙන නේද පරණ දේවල් ඉවත් කරලා අලුත් අදහසකින් අලුත් ආකල්ප වලින් නැවත වතාවක් සහෝදරත්වය සහ සමගිය සම්පන්න බව පදනම් කරගෙන සාමකාමීව ඉස්සරහට යන්න අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා සහ අපේක්ෂා කරන දිනයක් තමයි අපිට ඉදිරියට එන්න තියෙන්නේ. මම මේ කාරණාවට අපේ නාලිකාවේ 6000ක් පමණ සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. මම හැමෝටම මුලින්ම ඉදිරියට ලබන්න තියෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ නව අවුරුද්දක් වේවා. සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම හැමෝටම නිරෝගී සුවය ලැබේවා කියලා මම ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරලා මම අද මගේ මේ කාරණාවක් පැහැදිලි කරන්න පොඩි අදහසක් සමාජගත කරන්න බලාපොරොත්තු වෙන අදහස තමයි මේ. මොන කාරණාව කොයි විදිහට සාකච්ඡා කරගෙන ගියත් මට මේ මෑත කාලීනව හිතුණා අපේ බෞද්ධ ජනතාවට විතරක් නෙමෙයි රටේ ආගම් ભેදයකින් තොරව ඕනම කෙනෙකුට ඕනම ආගමිකයෙකුට කිසියම් අදහසක් උපදේශක් ලබා දුන්නොත් හොඳයි කියලා. ඒ තමයි තමන් අදහන ආගමට ඒ වගේම තමන් අදහන ශාස්ත්‍රවරයා තමන් වන්දනාවට පූජාවට ලක් කරන යම්කිසි ශාස්ත්‍රවරයෙක් ඉන්නවා නම් නායකයෙක් ඉන්නවා නම් ඔබට ඒ වගේ මේ නායකයා දේශනා කරලා තියෙන ඒ නායකයා හඳුන්වලා දීලා තියෙන යම්කිසි ආකාරයක සදාචාරාත්මක ක්‍රමවේදයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් දර්ශනයක් තියෙනවා නම් මම හදවතින්ම කියන එක දෙයක් තමයි මේ ඒකට ගරු කරන්න කියන එක. ඒක බෞද්ධද, ක්‍රිස්තියානිද, මුස්ලිම්ද, හින්දුද එහෙම ભેදයක් නැහැ. ඒකට ගරු කරන්න කියලා මම පැහැදිලිව ඕන කෙනෙකුට මතක් කරනවා. ඒකට එහෙම කියන්න හේතුව තමයි මේ බොහෝ දෙනෙක්ගේ විනාශයට, බොහෝ දෙනෙකුගේ ජීවිත විනාශයට, පරිහානියට, ආර්ථිකමය වශයෙන් වැටීමට, සමාජමය වශයෙන් පරිහානියට පත්වීමට, ජනතාව අතර අප්‍රසාදයට පත්වීමට මම මේ අධ්‍යයනය කරපු එක කාරණාවක් තමයි ඒ අය බොහෝ වෙලාවට මේ ආගම දහම තමන්ගේ දර්ශනය නැත්නම් තමන්ගේ ශාස්ත්‍රවරයා එහෙම නැත්නම් ඒ දර්ශනය ඉස්සරහට අරගෙන යන ඒ ශාස්ත්‍රවරයාගේ අනුගාමිකයන්ව විවේචනය කරපො. එහෙම නැත්නම් ඒගොල්ලන්ට අපහාසාත්මක විදිහට කතා බහ කරපො. දැන් කිසියම් ශාස්ත්‍රවරයෙක්ගේ අනුගාමිකයෝ පිරිසක් මොනවා හරි වරදක් සිද්ධ කළොත් ඒ රටේ ඒ කාලෙට පවතින නීති රීති වලට අදාළව අපිට සිවිල් නීතියෙන් ඒ අවශ්‍ය කරන දඬුවම් ලබා දීම හරි ඒ මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්. නමුත් අපේ ගොඩක් අය උත්සාහ කරනවා ඒ කාරණාවන් මේ විවේචනාත්මක විදිහට කෑකෝ ගහලා අපහාස කරලා නින්දා කරලා ඒක සමාජගත කළාම ඒක හරි හොඳ වැඩක් කියලා
බොහෝ දෙනෙක් හිතන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. සමහර වෙලාවට නිකන් මම මේ අදහසක් දෙන්නේ. එහෙම දෙයක් අපිට වරදක් නොකරපු කෙනෙකුට, නිර්වැරදිව ඉන්න කෙනෙකුට ඒ වගේ නිකන් අපහාසාත්මක දෙයක් සිද්ධ කළොත් අපි සාමාන්‍යයෙන් දකින දෙයක් තමයි මට මේ හිතෙන දේ කිව්වනේ මම ඔබට මතක් කරන්නේ. බොහෝ පිරිසක් අර මිනිස්යාට සාප කරනවා. පාවිච්චි කරන්නේ වචන හෙන ගහන්න ඕන. හැප්පිලා මැරෙන්න ඕන. ඕකට මොකක් හරි හොඳ මේ ලෙඩක් හැදෙන්න ඕන. ඕක මැරිලා යන්න ඕන කියලා අර මිනිස්සු මේ දේශයෙන් තරහෙන් අර අපහාසය කරන්න කරුණු කාරණා එකතු කරපෝ ඒ අපහාසය කරපෝ ඒ වගේ මේකට උත්තර බැඳපු මිනිස්සයාට සාප කරනවා. දැන් අපේ දර්ශනයට අදාළව අපි හිතනවා නම් අපිට තියෙන අපලයක් වෙනුවෙන් සෙත් කවියක් කිව්වහම මේ අපලේ හොඳ වෙනවනම් වස් කවියකුත් කියලා ඒ වස් කවිය කිව්වට පස්සේ වස වදිනවනම් අර බෝධින් වහන්සේ වටා කොඩි එල්ලලා ඒ වගේ තමන්ගේ ග්‍රහපල දුර වෙන්න කියලා ගහලා ඒ කාරණා සිද්ධ කරාම ඒ වගේ යම්කිසි ආකාරයක සාන්තියක් තියෙනවනම් ඒ වගේම අපේ රටේ යంత్ర මන්ත්‍ර වලිනුත් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒ වගේනුත් යම් දේවල් සිද්ධ වෙනවා නම් ඔය කොයි කාරණාව සිද්ධ කරලා මොකක් හරි කාරණාවක් සිද්ධ කරලා තව කෙනෙකුට අහිතක් කරන්න පුළුවන් නම් මේ මිනිස්සුන්ගේ කට වචනෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්. දැන් එකම මිනිස්සෙකුට වාර ගානක් හෙල ගහපන් එන ගහපන් කියලා කිව්වම ඒක මන්ත්‍රයක් විදිහට ඒකම සාපයක් විදිහට මේ මිනිස්සයාට වදිනවනේ. අපි කොච්චර කිව්වත් ඒවා හොඳ නැහැ කියලා ඔබ විශ්වාස කරන්න ඔයක හොඳ නැහැ තරහව හොඳ නැහැ වෛරය හොඳ නැහැ කියලා අපි මිනිස්සුන්ට කොහොම පැහැදිලි කරන්නේ? මිනිස්සුන්ගේ හදවත් තුළ අර තියෙන ගතිය ඒ තියෙන ස්වභාවය අයින් කරන්න බෑ. මිනිස්සුන්ගේ ඒ කිඳා බහැලා තියෙන අභ්‍යන්තරයට බහැලා තියෙන අදහස් මිනිස්සුන්ගෙන් අයින් කරන්න බෑ. අයින් කරන්න බැරි මට්ටමක තියෙන අපි කොහොම කිව්වත් හෙන ගහපන් කියන මනුස්සය හෙන ගහපන් කියලාම කියත. එතකොට අර ආගම දහමින් කියලා තියෙන යම් කාරණාවන්ගෙන් බැහැර වෙලා ආගම දහමත් විවේචනය කරගෙන ඒ ආගම දහම ඉදිරියට අරගෙන යන පිරිසක් විවේචනය කරගෙන ඒ වගේ මිනිසුන්ට අපහාස කරගෙන යනකොට ඒ මිනිසුන්ට කැමති මිනිස්සු මොකද කරන්නේ? අර අපහාස කරන නින්දා කරන මිනිස්සයන්ට පොල් ගහනවා. මට මතකයි ඔය කාලෙකදී මේ മന്ത്രിවරුන්ට පවා මාතර ටවුන් එකේ පොල් ගැහුවා. කමාර වෙලාවට මේ ඊපෙරේදත් සමාජ මාධ්‍යවල මම දැක්කා දෙයි කපනවා, පොල් ගහනවා, පූල් කපනවා, නේද? එක කොඩි වින කරනවා. ඉතින් මේවා ඒ තරම් හොඳ දේවල් නෙකද? දැන් ඒවා අපිට ඒවා අපි මිනිස්සුන්ට කියන හොඳ නැහැ කියලා. නමුත් අපි හොඳ නැහැ කිව්වා මිනිස්සුව කරනවා. ඒවා කරන්නේ අපි කරන දේවලුත් එක්කනම් අපි කරන්න ඕන හොඳම දේ තමයි එවැනි දෙයක් සිදු නොවන විදිහට සමාජය තුළ ජීවත් වෙන එක කටයුතු කරගෙන යන එක. ඒකට අර වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කවුරුත් පොල් ගහන්නේ, අපහාස කරන්නේ, නිඳා කරන්නේ, හෙන ගහපන් කියන්නේ මේ මුකුත් වෙන්නේ නැහැ නේද? එතකොට ඒ නිසා මේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔය විවිධ කාරණා සමාජගත කරන අය අපිත් එක්ක ඉන්න අය ඔබ තෝරගන්න සතෙක් සිව්පාවෙක් මොකෙක් හරි බුරාගෙන આવොත් ඌ කෑ ගහගෙන આવොත් ඌ දෂ්ට කළොත් ඒ කාරණාව එහෙම එතනින් ඉවර වෙන්න පුළුවන්. අපේ ජීවිතේ විනාශ වෙයි. එහෙම නැත්නම් එතනින් ඒක විස ගිහිලා වෙන මොන හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මිනිස්සෙක් දෂ්ට කරනවා කියලා කියන්නේ එකපාරින් මැරෙන ක්‍රමයක් නෑ. ඒ මිනිස්සයා අපිව මරන්න හදන්නේ එයාගේ අර වෛරය සංසිඳන තුරු ටිකෙන් ටික. මිනිස්සු අපෙන් පරිගන්නේ එහෙමයි. මිනිස්සු එකපාරම පලි අරන් ඉවර කරන්නේ නැහැ. පලි ගහලා ඉවර කරන්නේ නැහැ. ටිකෙන් ටික කරන්නේ. මොකද අපි වේදනා විඳින බව එයාට පේනවා නම් ඒක තමයි යාගේ සතුට. අපි දුකටපත් වෙලා හැම දෙයක්ම නැති වෙලා ජීවිතේ අසරණ වෙලා ඉන්නවා දකින්න එක තමයි අර අපට මේ හෙන ගහන්න කියන එහෙම නැත්නම් අපි වෙනුවෙන් පලි ගහන ඒගොල්ලොන්ගේ බලාපොරොත්තුව. ඒගොල්ලෝ ඒක අපේක්ෂා කරනවා. ඒක වෙන තරමට ඒගොල්ලෝ කැමති. ඒක නිසා මේක ටිකක් හිතන්න අදහසක් විතරයි. මම මේක නිකන් දැකපු හිතුන සහ අධ්‍යයනය කරපු දෙයක්. Tamanට හානියක්, අපහාසයක්, ප්‍රශ්නයක් මොනාරි නින්දාවක් කරපු කෙනෙක් හිටියොත් ඒ මනුස්සයාට හානි වෙනකම්ම
ඒ මනුස්සයා විනාශ වෙනකම්, ඒ මනුස්සයාට හැමදේම නැති වෙනකම්, මැරිලා යනකම්ම සාමාන්‍යයෙන් මිනිස්සු අනිවාර්යයෙන්ම හෙන ගහපන් කියලා කියනවම තමයි. ඒක කිසිම වෙනසක් නැහැ, කිසි කතාවක් නැහැ. එහෙම නැත්නම් අපේ රටේ තියෙන ඒ කුසීනිගම ගිහිල්ලා මේ සම්බරනවා, දෙලුණු වඹරනවා, රාමියෝ කියනවා. මේ රටේ දේවාල හැමතැනකම තියෙන ඔය මුක්කක හරි ගිහිල්ලා ඔය මිනිස්සයන්ට හැම දෙයක්ම නැති වෙන තුරු අපේ රටේ ඔය බෞද්ධ නමින් හඳුන්වගෙන මේ පැත්තට දුවන නේද ඔය දේවාල පස්සේ යන ඒවා පස්සේ ක්‍රියාත්මක වෙන අය ඔය වැඩේ කරනවම තමයි. ඒ නිසා පුළුවන් තරම් ඔය එක එක්කෙනාට අපහාස කර දුවන වැඩ කරන අයට නිකන් අදහසක් දෙන්න පුළුවන් නම් ඕකෙන් අයින් වෙලා ඉන්න. මුන් හෙන ඉල්ලනකොට ඒ අපහාස කරපු පුද්ගලයාට කරන પરම්පරා 7කට හෙන ඉල්ලනවා. ඒ තරමටම අපේ මිනිස්සු මහා කුහක ලක්ෂණ වලින් සහ වෛරී අදහස් වලින් ජීවත් වෙන පිරිසක්. ඒ නිසා චුට්ටක් හිතලා බලන්න ඔය වගේ දේවල් තිබුණොත් මේ හිතානේ දවදා වෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් ඒවා අයින් කරලා දාලා ඈඩ් කරලා දාලා අලුත් වෙනසකට ප්‍රවේශ වෙන්න කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැම කෙනෙකුටම සම්මා සම්බුදු සරණයි.